කුරිරු බෙදුම්වාදී කොටි ත්‍රස්තයිනි. තොපගේ දඩයම නිමා වී ඇත. එය ජයක් යැයි තොප එදා සිතන්නට ඇත. එහෙත් 2500 වසරකටත් එහා පරම පවිත්‍ර ඉතිහාසයක් ඇති සිංහල ජාතියත් සිංහල දේශයත් බෞද්ධාගමත් අකා මකා වනසා දැමීමට තොප සිතන්නේ නම් එය සිහිනයක් පමණි. මේ රටේ සිංහල කොල්ලෙකුගේ අවසන් හුස්ම පොද තිබෙන තාක්කල් අපි තොපට අපේ රටෙන් එක් අඟලක්වත් ගන්නට ඉඩ නොදෙන්නෙමු. මේක අපේ රට බොලව්. එහෙනම් සාහසික සිදුවීමක අතීත කඳුළු කතාව. නම සිහි කරන විට පවා සංවේගයේ දනවන්නා වූ මුළු මහත් බෞද්ධ ලෝකයම කම්පාවට පත් කරමින් දෙනෙත කඳුලින් පුරවන්නා වූ සංවේදී මතකය. මේ තියෙන්නේ ඒ සිදුවීම වෙලාවේ ගමන්ගත් ඇත්තම බස් රථයයි. මේ ම්ලේච්ඡ ඝාතනයෙන් දිවි ගලවාගත් භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් වුණා. ඒ තමයි මුන්වහන්සේලා. මේ ම්ලේච්ඡ කූර ඝාතනයෙන් පුංචි සාමණේර හිමිවරු 39ක් පමණ වුණ බව සඳහන් වේ. ඇසින් දැකිය නොහැකි, කනින් ඇසිය නොහැකි, ජීවිතේ කවදාවත් අසන්නටවත් දකින්නටවත් ප්‍රාර්ථනා නොකළ යුතු මහා ඛේදවාචකය. ලේ පිපාසිත රුදුරු ත්‍රස්තවාදීන් විසින් කහවත ලෙයින් නෑවී අරන්තලාව එකම සොහොන් බිමක් කළ මුළු රටක් එකම කඳුලින් කම්පා වූ දිනය 1987 වර්ෂයේ ජූනි 1 වෙනි දින. බුද්ධ ශ්‍රාවකයන් 31 නමක් එකම තැන එකම මොහොතක කපා කොටා වෙඩි තබා ඝාතනය කිරු අරන්තලාවේ කඳුළු කතාවයි මේ. ඒ අමිහිරි අතීතය මෙලෙස දක්වමි. මෙලෙස ප්‍රතිනිර්මාණය